ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා CR පොඩ්ඩා YouTube channel එකට. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා like එකක් දාලා තියාගන්න. මොකද මේ වගේ අලුත් වීඩියෝ ආවොත් ඔයාලට ඉස්සෙනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද 1xbet කියන platform එකේ හරියටම account එකක් හදාගන්න විදිය. ඉතින් මේ විදියට 1xbet platform එකට Google එකෙන් යන්න. ගිහිල්ලා මේ උඩ තියෙන register කියන එකට click කරන්න. රෙජිස්ටර් කියන ක්ලික් කරාට පස්සේ ඔයාලා මේ වගේ ඩෑෂ්බෝඩ් එකකට අරන් යනවා. ඉතින් ඔයාලා මෙතනදී මේ one click කියන එකට ටච් කරගන්න. one click කියන එකට මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ෆිල් කරන්න එකක් එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ උඩ තියෙන ටික ෆිල් කරන්න. country එක, currency එක සහ bonus එක සහ promo code එක. ඉතින් මේ මට නම් promo code එකක් නැහැ. ඉතින් මම මෙතන ප්‍රොමෝ කෝඩ් එකක් ටයිප් කරගන්නවා මගේ යාළුවෙක්ගේ. ඉතින් ඔයාලටත් තියෙන්නේ මේ විදිහට ඒ ප්‍රොමෝ කෝඩ් එක ටයිප්. ඉතින් මේ විදිහට ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරගන්න. මේ විදිහට ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරගෙන ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරලා ඉවරුණාට පස්සේ මේ යට තියෙනවා ඔයාගේ වයස. ඒ කියන්නේ මෙතනදී අහලා තියෙන ඔයාට වයස 18ට වැඩිද කියලා. ඉතින් ඔයාලට වයස 18ට වැඩි කියලා කන්ෆර්ම් කරන්න මේ පල්ලෙහා තියෙන කොටුවේ ටික් එකක් දාගන්න. ඊට පස්සේ රෙජිස්ටර් කියන එකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රෙජිස්ටර් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා රෙජිස්ටර් වෙලා ඉවරුණාට පස්සේ ඔයාලට එනවා I am not a robot. ඒ කියන්නේ වෙරිෆයි කරන්න කියලා. ඉතින් ඔයාලට මේකෙදී හරියට මේවා තෝරලා හරියට වෙරිෆයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හරියට වෙරිෆයි කරාම වෙරිෆයි වෙනවා. ඉතින් හරි මේ දැන් ඔයාලා හරියට රෙජිස්ටර් වෙලා ඉන්නේ. මේ දැන් ඔයාලට එතකොට 1xbet ආයතනයෙන් එවනවා username එකයි ඔයාලගේ password එක. ඉතින් ඔයාලා මේක copy කරලා පරිස්සමට අරන් තියාගන්න ඕනේ. මොකද මේක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා registration එක successful කියලා වැටෙනවා. ඉතින් ඔයාලට මේ හම්බෙන username එකයි password එකයි පරිස්සමට අරන් screenshot එකක් ගහලා තියාගන්න. ඉතින් මේ විදිහට one click registration එක ඉවරයි. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ආපහු app එකේ මුලට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ දැන් ආපහු app එකේ මුලට ගිහිල්ලා මේ පල්ලෙහාත් ඔයාලට පේනවද දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා menu කියලා option එකක්. ඔයාලා ඊට පස්සේ menu කියන option එකට touch කරගන්න. menu කියන option එකට touch කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාලව අරන් යනවා. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් ඊට පස්සේ ඔයාලට පේනවා මේ දකුණු පැත්තේ කෙළවරේ දකුණු පැත්තේ උඩම කෙළවරේ උඩ තියෙනවා දැති රෝදයක් කියලා එකක්. ඒකට උඩ ටච් කරගන්න. ඒකට ටච් කරලා පස්සේ ඔයාලව ඇප් එකේ setting වලට අරන් යනවා. setting වලට අරන් ගියාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩ තියෙන profile එක උඩ ටච් කරගන්න. ඔයාලට පේනවාද මේ මිනිස්සෙක්ගේ මේකක් තියෙනවා. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන්නේ මේ ඔයාලගේ මේ details fill කරන මේ enter details කියන එකට ටච් කරන්න. ඊට පස්සේ උඩ තියෙන enter details මේ පැන්සලක් ඇඳලා තියෙන්නේ enter details කියන එකට ටච් කරාට පස්සේ ඔයාලව මේ වගේ ඩෑෂ්බෝඩ් එකකට අරන් යනවා. ඉතින් එතනදී ඔයාලට තියෙනවා fill කරන්න තොරතුරු වාගයක්. ඉතින් ඔයාලට තියෙන්නේ ඒ තොරතුරු ටික හරියටම fill කරන්න. මම ඒ තොරතුරු ටික fill කරන්නේ නැහැ මොකද එහෙම වුණොත් වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. ඉතින් එතනදී අහලා තියෙන තොරතුරු ටික ඒ විදිහට හරියටම fill කරගෙන save කියන බටන් එකට touch කරගත්තට පස්සේ ඔයාලගේ account එක සාර්ථකව registration වෙලා සාර්ථක account එක හැදෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ 1xbet account එක සාර්ථකව හදාගන්න. ඉතින් ඔයාලට මං හිතනවා හරියටම මේක හදාගන්න විදිය තේරෙනවා ඇති කියලා.